සුබම සුබ දැසනක් ලේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනින අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනත හොඳයි. වෙනද වගේම දවසේත් දෙවියන් වහන්සේගේ වචනේ බලලා අපි ආත්මය ශක්තිමත් කරගමු. හොඳයි මේ උදෑසන ඔබ සමග බෙදාගන්න ගීතාවලිය පොතේ 35 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය සුදලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීති ගෝසා කෙරෙත්වා සන්තෝෂ වෙත්වා. එසේය තමන් මෙහෙකරුවාගේ යහපතට ප්‍රිය වූ ස්වාමීන් වහන්සේ උසස් වන සේක්වායි ඔහු නිතරම කියත්වා. මිස්තන අපි දකිනවා මිස්ථානිකන තමන් මෙහෙකරුවාගේ යහපතට ප්‍රිය වූ ස්වාමීන් වහන්සේ උසස් වන සේක්වායි ඔහු නිතරම කියත්වා. දෙවියන් වහන්සේගේ දරුවන් වන ඔබට මට දෙවියන් වහන්සේ දී තිබෙනා වූ එක් ආශිර්වාදයක් තමයි සඵලත්වය. දෙවියන් වහන්සේගේ දරුවන් පොහොසත්ව ආශිර්වාදයෙන් සිටින එක දෙවියන් වහන්සේගේ කැමැත්ත. නමුත් බොහෝ අය සිතනවා දෙවියන් වහන්සේගේ දරුවන් පොහොසත්ව ධනත්ව සිටින කියනා වූ කාරණා වැරදි. ඔවුන් දුක් විඳමින් ජීවත් වන්නා වූ සෙනගක් විය යුතුයි කියලා බොහෝ අයගේ මතයක් තිබෙනවා. නමුත් ලියවිලි ඔබට මට මතක් කරන කාරණාව ඊට වඩා හාත්පස වෙනස්. උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ දරුවන් පොහොසත්ව ආශිර්වාදයෙන් සිටින එක දෙවියන් වහන්සේගේ කැමැත්තව. අපි එක ලේකම් පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේදී ආත්මයන් වහන්සේ සුද ලියවල තුල මෙලෙස සඳහන් කරනවා. වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්ය. ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩු කරනසේක. බලයේද පරාක්‍රමයේද ඔබගේ අතෙහිය. සියල්ලන් උසස් කරන්නටත් ශක්තිමත් කරන්නටත් බලය තිබෙන්නේ ඔබ අතෙහි. ආමෙන්. මේ ස්ථානයේ කියනවා වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්ය. පැහැදිලිව කියනවා. දෙවියන් වහන්සේ සොයන දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන ඔබට මට දෙවියන් වහන්සේ කියනවා මම ඔවුන්ට වස්තුව හා ගෞරවය දෙනවා කියලා. එසේනම් දෙවියන් වහන්සේම ඔබට මට ඒ ආශිර්වාද කරන්නට තීරණය කළා තිබෙනවා. ඔබට මට කලව තිබෙන එකම දේ තමයි එකට එකඟව දෙවියන් වහන්සේගේ වචනයට කීකරුව ගමන් කිරීම. මේ ස්ථානයකයි කියන්නේ ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩු කරනසේක්වා. බලයේද පරාක්‍රමයේද ඔබගේ අතෙහි. සියල්ල උසස් කරන්නට ශක්තිමත් කරන්නට බලය ඔබට තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා කෙනෙක් උසස් කරන්න සහ යටත් කරන්න බලය දෙවියන් වහන්සේගේ අතේ තිබෙන බව. එසේනම් මේ උදෑසන කාලයේ දෙවියන් වහන්සේ ඔබට මට මතක් කරන දේ තමයි දෙවියන් වහන්සේගේ වචනේ තුල ඔබ මා ගමන් කරන විට දෙවියන් වහන්සේ කියනවා මම ඔබව උසස් කරන්නට යනවා කියලා. ඒ වගේම ඔබ දෙකල එකම් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේදී සුදලෙවිල කියනවා ප්‍රඥාව දැනගැන්මත් නුඹට දුන්නිමි. තවද නුඹට පළවෙන් සිටි කොයියම් රජෙකුටවත් නොතිබුණා වූ නුඹට පසුව කොයි රජෙකුටවත් නොලැබෙන තරම් වස්තුව සම්පතත් ගෞරවයත් නුඹට දෙන්නේ මේ කීසෙක. අපි දකිනවා මේ ස්ථානය තුල සාලමන්ත දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නා වූ කාරණාව ගැන මේ ස්ථානයේ කියනවා ප්‍රඥාව දැනගැන්මත් නුඹට දෙන්නේ. දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේ ප්‍රඥාව සහ දැනගැන්ම. ඔබට ප්‍රඥාව සහ දැනගැන්ම තිබෙනවා නම් මුදල් ඔබව ස්වාගෙන යනවා. අද දවසේ මනුෂ්‍යන්ට අදහස් නොමැතිකම නිසා බොහෝ මනුෂ්‍යෝ දිලිඳුව සිටිනවා. හේතුව ඔවුන්ගේ අදහස් මැරිලා. ඔවුන්ට අදහසක් නැහැ. අපි කොහොමද මේ ජීවිතය ඉදිරියට ගමන් කරන්නේ? අපි මොනවද කරන්න කියලා අදහසක් ඔවුන්ට නැති නිසා ඔවුන් සාමාන්‍ය මනුෂ්‍යයන් ලෙස දිලිඳු ජීවිතයක් ඔවුන් ගෙනවා. වැදගත් ඔබට අදහසක් තිබීම. ඔබට දෙවියන් වහන්සේ ප්‍රඥාව දෙන්න. ඔබ කල්පනා කරලා මට කුමක්ද කරන්නට පුළුවන්? ඒ කරන්න පුළුවන් දේ ඔබ කරන්න. ඒක ඔබ නොකර ඔබට අන් අය දිහා ඔබ බලමින් ඔබ ඒවුන් දේශ බලමින් ඔබ සුසුම්ලමින් මේ ගමන කරනවා නම් දෙවියන් වහන්සේ කැමති ඒක නොවන බව ලියවිල්ලේ සඳහන් කරනවා. දෙවියන් වහන්සේ කැමති උන්වහන්සේගේ දරුවන් ආශිර්වාදයෙන් සිටිනවට පොහොසත්කමෙන් සිටිනවද උන්වහන්සේ කියන ගෞරවයෙන් සිටිනවද දෙවියන් වහන්සේ කැමති. එසේනම් මේ උදෑසන දෙවියන්ගේ වචනේ ඔබට මට කතා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයට එකඟව ගමන් කිරීම.
හේතුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් ඊර්ෂ්‍යා වන පිණිස ඔබට මට ආශිර්වාද නිදහස් කරන දෙවියන්ස. ඔබ උපත්ති පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි සහ 14 වෙනි පදවලදී කියනවා ඒ මනුෂ්‍ය පොහොසත් ඊතා පොහොසත් වනතුරු වඩා වර්ධනය උනේය. ඔහුට එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද බොහෝ ගෙයි වැසියෝද සිටියෝය. පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යා කළෝය. අපි දකිනවා ඊසාක් දෙවියන්සේ ආශිර්වාද කරා. ඊසාක් නියං කාලයේදී අස්වැන්න ඔස්සියක් ගුණයකින් ලබා ගත්තා. ඊසාක්ට ප්‍රඥාව දුන්නා. ඒ නියං කාලය තුල කිසි මිනිසෙකුට අදහසක් නැහැ. නියඟ නිසා මිනිස්සු හැමෝම බලාපොරොත්තුවක් ඇරෙද්දී දෙවියන්සේ ඊසාක්ට කතා කළා කියනවා. ඔබ මේ දේශේ නැවතිලා මේ දේශයේ ඔබ වගා කරන්ට යනවා. එවිට දෙවියන්සේ ඊසාක්ට ප්‍රඥාව දෙනවා. දෙවියන් වහන්සේ ඊසාක්ට කියනවා ඔබගේ පියාණන් ආබ්‍රහම් විසින් හාරපු ලින් පිලිස්තිරු වහලා තියෙනවා. ඒව හාරලා. ඒ වගේම වතුර ඇරෙන ඔබ මේ භූමිය වගා කරලා ඔබලා අස්වැන්න ලබන්න ඕනේ කියලා. දෙවියන් වහන්සේ ඊසාක්ට ප්‍රඥාව දුන්නා. ඊසාක් ඒ ලින් හාරලා ඒ අවුරුද්දේ ආශිර්වාද ලැබුවා. එසේනම් දෙවියන් ඔබට ප්‍රඥාව දෙන ඔබ අහන්න දෙවියන් ස්වාමී මම කුමක්ද කරන්නේ? මේ ජීවන ගමන තුළ මම මොනවද මේ ජීවිතය තුළ මම කරන්නේ? ඒ වගේම ඔබ 3 යොහාන් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේදී කියනවා ප්‍රේමවන්තේ නුඹේ ආත්මය සඵල වෙන්නාක් මෙන් ඔබ සියල්ලෙහි සඵල වෙන ලෙසද සුවේ සිටින ලෙසද යාඥා කරමි. ස්ථාන යොහාන් තුමා කියනවා මම යාඥා කරනවා ඔබලගේ ආත්මය සඵලවත්ව තිබෙන ලෙස ඔබලා සියල්ලෙහි සඵලවත්ව සිටින පිණිස යොහාන් තුමා කියනවා මම යාඥා කරනවා. එසේනම් මේ උදෑසන කාලේ දෙවියන්සේ ඔබට මට යමක් කතා කරනවා. දෙවියන්සේ කැමැත්ත ඔබ සඵලවත් ආශිර්වාද මනුෂ්‍යක සිටින ඔය සේන ඔබ යාඥා ස්වාමී මට ප්‍රඥාව දෙන්න. ඒ සලමොන්ට ප්‍රඥාව දුන්න නිසා සලමොන් බොහෝ ආශිර්වාද මනුෂ්‍යයෙක් ලෙස ඔහු ජීවත් වුණා. ඊසාක්ට ප්‍රඥාව දුන්න ස්වාමීනි ඔබ මට දැනගැන්ම දෙන්න. මා කුමක්ද කරන්න කියන දැනගැන්ම තුල ගමන් කරන්න ඔබ වහන්සේ මට කරුණාව දෙන්න ස්වාමී. ඔබ වහන්සේ ඔබගේ දරුවන් පොහොසත්ව ආශිර්වාදයෙන් සුවසේ සිටින ඔබගේ කැමැත්ත ඒ කැමැත්ත තුල අපිව ගෙන යන්න කියලා අපි ඉදනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන්. අද දවසෙත් ඔබ සූදානම් නැති විවිධ දේවල් යන රැකියාව ව්‍යාපාර කුෂ්‍ය කර්ම ස්වාමීන් හැම ජීවිතයක ඔබට බාර කරනත ඔබගේ ආශිර්වාද අද දවස් පුරාට මේ එකිනෙකිනා මත නිදහස් කරන්න කියලා අතර පියන යම් කෙනෙක් යම් අවශ්‍යතාවයක් දවසේ සිටිනවා ඔබගේ සත්‍යෙම ඔබගේ අනුග්‍රහය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජීවිත මත නිදහස් කරනත ඔබ වහන්සේ මේ මැදදී සිටීමෙන් ක්‍රියා කරන්න කියලා අද දවස් අපි ඔබට බාර කර කැප කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන්. හැම කෙනෙක්ම